මේ වගේ නටන උණු වතුරයකට මේ ලුණු ටිකක් දාගෙන අපි මුලින්ම හොඳට මෙහෙම කලවම් කරගෙන ඊට පස්සේ පොඩි කෑලියට කඩාගත්තු ගෝවා මල් අරන් තියෙන ග්‍රෑම් 500 කරන් තියෙනවා. මේ ග්‍රෑම් 500 විනාඩි 2ක් විතර තමයි අපිට අම්බ ගන්න ඕනේ. ඕනකට අම්බ ගන්න ඕනේ නැහැ. මොකද ඒකට වෙන්නේ ඒකේ තියෙන මේ සම්පූර්ණයෙන්ම නිකන් බෙරි වෙන ගතියක් එනවා. ඒකින්ද විනාඩි 2ක් විතර මේක උණුම් කස ගන්නවා. විනාඩි 2ක් 3ක් විතර භාගයට තම්බ ගත්තට පස්සේ දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ. මේ සම්පූර්ණ තැම්බිලත් නැහැ, පොඩි ක්‍රන්චි ගතියක් තියෙනවා. ඒ ක්‍රන්චි ගතිය තමයි අපි මේක ගන්න ඕනේ. ඊට පස්සේ මේක වතුරෙන් අයින් කරගන්න. මේක තම්බ ගත්තට පස්සේ දැන් අපි මේක සම්පූර්ණයෙන්ම මේ නිවෙනකන් තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඊටු දේවල් මික්ස් කරගෙන මේ සලාඩ් එක හදාගන්න. සෝස් එක හදාගන්න මම මේකට මුලින්ම එකතු කරගන්න ගම් මිරිස්, තේ හඳක් වගේ. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට, ඊට පස්සේ තක්කාලි ගෙඩියක් කෑල්ලට කපාගෙන තියෙන්නේ මේ විදිහට. අම මිරිස් මේ විදිහට හීනි කෑලි කපාගෙන තියෙන්නේ. රොට්ලු ඒත් එක දෙහිස්ම ආස්ට්‍රෝනට එහෙම දාගෙන අපි මුලින්ම මේක හොඳට කලවම් කරනවා. පොඩක් තක්කාලි පොඩක් කෑලි කැඩලා මේ ලුණු එහෙම පොඩක් කෑලි කැඩලා අර රස සේරම මේ හොඳට කලවම් වෙන විදිහට මේක හොඳට මෙහෙම කලවම් කරගන්න ඕනේ. එහම එකතු කරගන්න ගෝවා මල් ටික. තම්බගත්තු ගෝවා මල් ටික. දැන් අර තක්කාලි ලුණු මිශ්‍රණයත් එක්ක මේක හොඳට අපි කලවම් කරමු. මන්ත ලුණු ටිකක් එකතු කරගන්න මේ විදිහට බැලන්ස් කරගන්න. එකතු කරගන්න මේක හොඳට කලවම් කරලා ගන්න. ඊළඟ කලවම් කරගෙන තියෙන ඔයගොල්ලෝ කැමති විදිහට මේ සැර ටික වැඩිින් ගන්න ඕන ගම් මිරිස් කුට්ටේ වැඩිින් දාගෙන අවුස්ටේ වැඩින් දාගෙන හදා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේක පිළිගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි වෙනම මේ ඩිෂ් එක දාගෙන මේ විදිහට ගානිෂ් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හොඳ මේ රසවත් ඒ වගේම මේ ගුණදායි සලාඩ් එකක් හදා ගන්න. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.